all my senses. හයි ෆ්‍රෙන්ඩ්ස් ඔයාලට කොහොමද? ඔන්න ඉතින් අද ගෙනල්ලා තියෙන්නේ ෂෝට් රයිඩ් කියලා ගේම් එකක්. මේකේ තේරුම තමයි කෙටි ගමන කියන එක. මේකේ මං හිතන විදිහට මේකේ අර බයිසිකලේ පදින එක්කන බීලා ඉන්නේ. අපි පළවෙනි ලෙවල් එක ගහමු. අඩේ මේක වැනෙන විදිහට කියන්න පුළුවන් මෝ බීලා ඉන්නේ කියලා. උඩ පයින් විතරයි ඉස්සරහට යන්නෙත් නැහැ. කොහොමද බයිසිකලේට නැගගත්තා. අම්මට සිරි යකෝ පඩිපෙළ මොබ් බයිසිකලේ අරන් එයිද මේක. අත හුදු දාර බ්ලේඩ් එකක් තියෙනවා සේපයම. මේ ලෙවල් එක ලේසි වගේ. අඩෝ ආයතරනවා ප්‍රපාතේ නැගපම් බයිසිකලේට දන ගන්න නැතුව පොඩි එකා වගේ. තරුව ගනින් මල්ලි. අඩෝ පෙට්ටි කඩාගෙන යනවා. මට හුදු ඒ මොකද්ද? එන ගහපු පොල්ලක් තියෙනවා. මට හුදු බයිසිකලේ ඉවරයිද? නැග ගන්න පුළුවන් වේද ඔකට? එනක පම්බයි තරුව ගත්තා හිමින් යන්නලු හිමින් හිමින් තමයි යන්න වෙන්නේ කොටේකින් තලන්න හදනවා අඩේ බෑග් එක ගාගෙද සූට්කේස් එකක් නේ තියෙන්නේ මගේ යන්නේ නෙමෙයි මට හොද කුළුණු පෙරලා යන්නේ අම්මට බිම් බෝම්බ දාලා වෙලාවට කුළුණු ටික පෙරළුනේ නැත්තම් ඕක දිගේ තමයි යන්න වෙන්නේ මේක බද ගන්නවා බං අඩෝ පළවෙනි ලෙවල් එක ඉවරයි යා ඊසි පළවෙනි එක ඊසි ඉතින්ලා දැන් අපි දෙවෙනි ලෙවල් එකත් ගහමු ඔය ගැම්මෙන්. ඒකත් එකපාර ඉවර කරලා දාන්න ඕනේ. හරි ඉතින් දෙවෙනි ලෙවල් එක ලෝඩ් වෙනකම් මම කියන්නේ මේ වීඩියෝ එකට ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ඔබලා ෂෙයා කරන්න පුළුවන් නම් ෂෙයාත් කරලා පුළුවන් තරම් සප්පයක් දෙන්න. මොකද මට 100ට තව සබ්ස්ක්‍රයිබර්ස්ලා 5යි අඩු. හරි බං මේ කතාව වලින් අදන්නේ අපි දැන් යමයි ශනික. අදෝ අයපාර කොටන් 4කින් තරන්ට හදනවා 4 නෙවෙයි 3යි කියන්නේ. මට සිරි දී කපන මැෂින් එකක් දාලා මේකට හත්ෝ ටයර් එකක් ගන්න. දැන් මේකත් කොහොමද ගහගන්න ඕනද? හරි ඒක ෂේප් එක ගහගත්තා. ඊට පස්සේ කරන්ට් එක තියෙන එකක්ද කොහෙද කරකිනවා වයර් වගේ. කුණු බක්කියකුත් තියෙනවද? අම්මා ප්‍රපාතේ අඩෝ බදගාගෙන යමන් අතෙන්ට දනගාගෙන ගිහින් මේක ඉවර කරමු. අත්තනේ බයිසිකල් ඕනේ දනගාගෙන ගිහින් මිෂන් එක ඉවර කරේ. අය මේවද අපි ගැහුවේ මොනවද මම මේන්නේ ලෙවල් 3ක් ගහමු. 3 නම් පොඩ්ඩක් අමාරුයි වගේ මට හිතෙනවා ගහලා බලමු. අඩේ වේගෙන් යන්න කියනවා පල්ලමේ. ඇයි දන්නේ? අඩේ බඩගාපම් මල්ලියේ ඒ අම්මා ගල් පෙරලනවා හැම ගේම් එකම ගල් පෙරලනවා දේව දැක්කලා හැමතැනම ඒ අම්මා පොරෙන් කොටනවා බදිනොත් බෙල්ල ගැලවිලා යනවා අම්මා බෙල්ල රෝල් වෙනවා යකෝ ලේ විදිනවා අඩෝ පව් බං මොනවද මිනිස්සෙක් නේ හැබැයි මේක බඩ ගන්නකො මම හිතන්නේ මේක ගියාන්නේ ගැරන්ඩියක් වෙන්න ඕනේ බඩ ගන්න එච්චර අඩෝ මෙතන ගියාගන්න පුළුවන් වුණා කරුවක් ගත්තා මෙතන ගියාගත්තා ලොකුද අඩෝ ආයෙත් දෙල්ල ගැලවුණා බං අතකුත් ගැලවුණා මේක චප්ප සොරස් වෙනවා මේ මිෂන් එකේ නෝ ඔය ගලෙන් බේරන එක ලේසි මේක මෙහාට ආගෙන එක තමයි දෙයියන් බලන්න දෙය කාඩයක් ඉඳලා ආඩෝ මොනවාද බං කොහොමද මේක යන්නේ මේක ගහනවානේ කොහෙන් ගියත් ඔන්චිලි පදින සීන් එකක් තියෙන එතන අඩේ මේක බඩ ගන්නවා බං නැගපන්ටක් ගාලා බයිසිකලේට මේ සුපර් සිවා වගේ යනවා ගැම්මට අත්මෝ ගලට රෝල් වුණ අත්පය 4ම නැහැ අඩෝ නැගහම් බං කෙනිකම අවුලන්නේ මේක කොහොමද මේ පාරෙන් අද්දාල ඉවර කරගන්න. අඩෝ බයිසිකලේ විතරක් ගියා. අර මෙතනින් බඩ ගාගෙන යන්න බලන්න මම අර දෙවෙනි මිෂන් එක ඉවර කරා වගේ. කොහොමද මේ කෝණේලට බඩ ගන්න ඉන්නේ. කො ගල පැත්තට අම්මා බඩ ගෑවා හොම් අනිත් පැත්තට හරවන්න. මේක මම බඩ ගාගෙන හරි ගිහින් මිෂන් එක ඉවර කරන්න.
බඩගා පොම්මුලියේ වැදුනේ නෑ අප්පා. ඔළුව පිටිපස්සෙන් ඇවිල්ලා ගහුවා ගියහන් කොයි පාර? මේක හරියන්නේ. එහෙනම් වේගෙන් යන්න වෙනවනේ මේකනේ ගොමත් ඒක දාමුකොත් ප්‍රපාතේනේ තියෙන්නේ එතන. ප්‍රපාතේ නෙමෙයි පල්ලේ. මොකක් හරි. අද පොරෙන් බේරලා යමන්කෝ. ඔක් අම්මා ඔය තියෙන්නේ ටෙක්නොලොජිය පාරක්. ෂේප් එක ආවා. මෙතන ලයිට් කනුවද කොහෙද තියෙන එක පෙරලන්න ඕනේ. දැන් එක රම්බම් බයිසිකලයට බඩ ගන්න. අද ලිෆ්ට් එකක් තියෙනවා මේ පල්ලෙහාට යන්න. මමත් තනම නිකන් ග්‍රයින්ඩර් හරි කරලා තියෙන්නේ. කොහේලේ කැපෙයිද දන්නේ. කරුව ගත්තා. පට්ට හුදු ඊතලක් තිබුණා. මොනිකන් ජිම්නාස්ටික් කරනවද හිටියේ. දෝ ඊතලේ කකුලේ තියෙනවා තාම. තග්ගන්න තගනේ බයිසිකලයට. ඊතල නෙමෙයි මොන වගේ ගහුවත් මිසයිල ගහුවත් යනවා. මට හුදු රූම් පෙත්ත. අද උලුත් තියනවා. උලුව වෙනම. දොන එක ගනින් බක් අයියෝ. එකම බඩ ගන්නවනේ මල්ලි මෙයා. මේ යමන් බං. බලපන් ගලටත් අහුණා. බයිසිකලේ කෑලිත් නේ. කොහොමද යකඩ බඩු කාර්යවල ගන්න බෝතල් එකතු කරන්නේ. බෝතල් පත්තර එකතු කරන එක්කෙනෙකුට කියන්නේ. මේ බයිසිකල. දෝ හෙන්දිරිස්සාවන් ගණන් ගන්න දෙපා. කෙනෙක් යමන් මල්ලියේ. අදෝ ආයතර ලයිට් කනෝ තරුණා. එක මිෂන් එක මම මේ ගහ ගන්න බරෝ දඟලන්නේ තාම. එහෙනම් බලන්න. ඒ වලාකුළු යනකොට නීදිම කොහෙද ගියා. මේක යමන් මල්ලි. ආයෙත් ඊතලෙන් ගැහුවා. ඒ පාරේ නිකන් එතන සාමදානේ සැතපෙන සීන් එකක් වුණානේ. බුදිය ගත්තා එතන. අද මේ ගහක් තියෙනවා දැන් අතරින් ඕකන ගානට දාගන්න ඕන. දාගත්තනේ ගානට. රෝදේ කොහෙද බයිසිකලේ කොහෙද මිනිහා කොහෙද ඔළුව කොහෙද? මේකයි කොහොමද ධන ගන්නේ? මට හිතන්නේ පොඩි කාලේ මතක් කරලා ඉන්න මේක මෙච්චර මේ ධන ගන්න දඟලන. දැන් කෙලින් යන්න නෑ. ඕ කියලා අධික වේගයෙන් මරු කැඳවයි කියන්නේ ඔන්න ඔකට තමයි. ඊට වැඩි උදාහරණ තියෙනවද? අදෙන්න ගලින් බං බයිසිකලේ. ආයෙත් ගල පෙරලනවා. අයියෝ උඩට එන කයින් කරේ යන්නේ. එක්කනේ එතනින් එන එක දැන් ගේමක් නෑ. ටෙක්නොලොජි එක හොයාගත්ත හින්දා දැන් අතන අර රූම් පෙත්තෙන් යන එක තමයි ගේම් එකට තියෙන්නේ. අඩෝ වැටෙනවා බං වැටි නැගිටිනවා මේක. අඩෝ බයිසිකලේ අද්දන්නේ බං. ආයෙත් ලිෆ්ට් එකට නැග්ගා. ඒකට පස්සෙන් මේක. සුපර් සිවා වගේ යන් ඉස්සරහට. දැක්කනේ ඉතලේ වැටුනට මේ පාර වැටුන්නේ. මේ බහ පදිනවා බයිසිකලේ. අඩෝ දාගත්තා අයියෝ. අර උල් ගොඩේ ගිහින් ඉඳගත්තානේ මේක. අඩේ බයිසිකලයට නැග හම්බන් බඩ ගන්නේ. මේක මේ වටෙන් අතේ ගහන්න ඕනේ. හරි එකපාරක් විතර ගහම මම මේ ලෙවල් එක නතර කරනවා. නැත්තම් බෑ මේ කාර ලෙවල් එකෙන් මේ බේරෙන්න. අඩෝ මේක පෙරලනවා ඒ ඇස්සේ. කරණම් ගහනවා බයිසිකලේ ඉද්දි. දෝ කලිහට යනවා. මේ ලිෆ්ට් එකේ වේග නම් මදිය. ඊතල වදිනවද? මේ මයිකල් ජැක්සන් වගේ ඉන්නකෝ ගිහින් ඉඳගෙන ඉන්න බයිසිකලේ. දැන් කංගක් අද්දන්න තියෙන්නේ ඊතලේ වදිනකොට අපි සැලෙන්නේ නෑකෝ. ඊතල කකුලේ තියාගෙන යන්නේ ගැම්මට. අඩෝ මේ තරවත් දාගන්න පුළුවන්. ඩෝලිය වැදිලා වැටුණා කියපන්කෝ. තරුව ගත්ත මං වැටුණා. අඩේ මේක ගහන්න බෑ බං. එහෙනම් අදට මේ වීඩියෝ එක එච්චරයි. තවත් දවසක අලුත් වීඩියෝ එකකින් අපි ආයෙත් සෙට් වෙමු.